හායි යාළුවනේ දෙනු ටෙක් ලංකා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් ඔයාලා thumbnail එකේ දකින්න ඇති WhatsApp DP download කරන විදිය තමයි අද කතා කරන්නේ. ඉතින් මේ WhatsApp DP දැන් screenshot ගන්න බෑ WhatsApp එකේ. ඒකට security වැඩි කරලා WhatsApp එකේ මොකක් හරි ප්‍රශ්නයක් ගිහිල්ලා ඒක දැන් screenshot ගන්න බෑ. ඒකට මම ක්‍රමයක් ගෙනාවා. ඒ කියන්නේ ලේසියෙන්ම ඕනි කෙනෙක්ගේ WhatsApp DP එක download කරගන්න පුළුවන්. එහෙනම් ඔන්න අද යමු වීඩියෝ එකට. ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයාගේ WhatsApp එකට ඕපන් කරන්න. WhatsApp එක ඕපන් කරලා ඔයාට DP එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි කෙනාගේ නම්බර් එක කොපි කරන්න. මම මගේ නම්බර් එක කොපි කරගන්නවා. ඔයාලට ඕනි WhatsApp එක DP එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි කෙනාගේ නම්බර් එක කොපි කරගන්න. ඊට පස්සේ ඔයාලා යන්න ඕනි Chrome එකට ඕනෑ browser එකට යන්න. ගිහිල්ලා ඔයාලා සර්ච් කරගන්න ඕනි WhatsApp DP download කියලා. මෙන්න මේ විදිහට ඉංග්‍රීසියෙන් WhatsApp DP download කියලා. ඔයාලට ඊට පස්සේ එනවා tools in කියලා මේ option එක. ඉන්න ඒකට මම යන්න වෙන මොකටවත් යන්න එපා. මේකෙන් තමයි ලේසියෙන්ම වැඩේ කරගන්න පුළුවන් tools in. මේකට යන්න. ඔයාලා ගිහිල්ලා ඔයාලා copy කරගත්ත නේද නම්බරය? මෙන්න මේක මෙතන WhatsApp phone number කියන තැනට enter කරගන්න. හරි. දැක්කද එතන කෙලින්ම ශ්‍රී ලංකා select වුණා. ඔයාලට ඊට පස්සේ එතන view යටින් පොඩ්ඩක් තියෙනවා view profile picture කියලා. එන්න ඒක ටච් කරන්න. ටික වෙලා load වෙලා ඔන්න ආවා. මෙතනින් ඔයාලට මේක download කරගන්න නම් save DP දෙන්න ඕනේ. මෙන්න මේකේ save DP දෙන්න. හරි යාළුවෝ. ඔන්න ඉතින් මෙන්න ලේසියෙන්ම ඔයාලට මේකෙන් WhatsApp DP ඕනි කෙනෙක් ඕනි රටක ඕනි නම්බර එක WhatsApp DP download කරන්න මේක තමයි ලේසිම ක්‍රමය. ඔයාලට මේක දැන් හරි ස්ක්‍රීන්ෂොට් එකක් හින්දා තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඔයාලට වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් subscribe කරලා like කරලා share කරලා comment කරන්න. එන අලුත් වීඩියෝ එකකින් ආයි හම්බ වෙමු.